සිංහ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 30 වනදා එනම් අඟහරුවාදා දිනය නිර්මාණශීලී අදහස්, දරුවන්ගේ කටයුතු, අධ්‍යාපනික කටයුතු, ආදර හැඟීම් සහ පුද්ගලික ප්‍රකාශයන් වැඩි වශයෙන් ඔබගේ අවධානයට ලක්වන දිනයක් වනවා. මෙම දිනේ ඔබගේ සිතුවිලි වේගවත් වන අතර නව කටයුතු ආරම්භ කිරීමට දැඩි කැමැත්තක් ඇතිවනු ඇති. නමුත් ඉක්මන් තීරණ ගැනීම, තරඟකාරී වචන භාවිතය සහ අහංකාර ලෙස හැසිරීමෙන් වැළකීමට ඔබ වග බලාගත යුතු වනවා. අලුයම් කාලයේ සිට උදෑසන 10:46 දක්වා වන කාලය නායකත්වය, නිර්භීත තීරණ ගැනීම සහ ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට වඩා යහපත් කාලයක් වනවා. නමුත් අධික විශ්වාසය නිසා අන් අයගේ අදහස් නොසලකා හැරීමෙන් කුඩා ගැටලු ඇතිවීමටද ඉඩකඩ පවතිනවා. නමුත් උදෑසන 10:46න් පසුව සංනිවේදන කටයුතු, ලේඛනවල කටයුතු, අධ්‍යාපන කටයුතු, ව්‍යාපාරික සාකච්ඡා සහ සැලසුම් සකස් කිරීම සඳහා වඩාත් යහපත් කාලයක් වනවා. සවස 5:28න් පසුව ඔබගේ ආදරය, කලා කටයුතු, සතුට, විනෝදාස්වාදය සහ සමාජ සම්බන්ධතා සඳහා ඉතා වැදගත් කාලයක් වනවා. නමුත් මෙම කාලය තුලදී විනෝදයට හෝ ආකර්ෂණයට මුදල් වැඩිපුර වැයවිය හැකි බැවින් ඔබ ඉතා සැලකිලිමත් විය යුතු වනවා. දරුවන් සම්බන්ධ කටයුතු, ආදර සම්බන්ධතාවයන් සහ නිර්මාණශීලී වැඩවලදී ඔබට සතුටක් ලැබිය හැකි නමුත් හැඟීම් මත පදනම් වූ තීරණ නොගැනීම වඩාත් යහපත් වනවා. මෙම දිනේ රැකියාව සහ වෘත්තීය කටයුතු පිළිබඳ සැලකීමේදී තරමක් අභියෝගකාරී තත්ත්වයන් ඇති විය හැකියි. ඉහළ නිලධාරීන්, බලධාරීන් හෝ ඔබගේ රැකියාව කරන ස්ථානයේ එකට කටයුතු කරන තරඟකාරී පුද්ගලයන් සමග කතා කරන විට ඉතා යහපත් වචන භාවිතා කිරීමට ඔබ දැඩි ලෙස හිතෙහි අවධාරණය කරගත යුතු වනවා. ඉක්මන් කෝපය, තර්ක විතර්ක, බලය පෙන්වීම හෝ අන් අය පාලනය කිරීමට උත්සාහ කිරීමෙන් ඔබ වැළකී යුතු වනවා. ඔබ නිවැරදිව සහ යහපත්ව හැසිරුණහොත් මෙම දිනය ඔබගේ හැකියාවන් ප්‍රසිද්ධ වන දිනයක් ලෙස හැඳින්විය හැකියි. ඔබගේ මූල්‍ය තත්ත්වය සහ පුද්ගලික ගිවිසුම් සම්බන්ධයෙන් මිශ්‍ර ඵල ඇති දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. ලාභයක් ගැන යම් අදහසක් ඇති වුවත් වියදම් හෝ ප්‍රමාදයක්ද ඒ සමගම පැමිණිය හැකියි. ණය, හවුල් ගිවිසුම්, හදිසි ආයෝජන, විශාල මිලදී ගැනීම් සහ පොරොන්දු සම්බන්ධව ඔබ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු දිනයක් වනවා. පැරණි වැරදි නැවත පරීක්ෂා කිරීම, ගිණුම් සකස් කිරීම සහ ලේඛන නැවත කියවීමට වඩා යහපත් දිනයක් වනු ඇති. මෙම දිනේ සවස 3:22 සිට 4:56 දක්වා වන කාලය රාහු කාලය වන බැවින් එම කාලය තුලදී ඔබ නව වැඩ කටයුතු ආරම්භ කිරීම, වැදගත් ගිවිසුම්, මූල්‍ය ගනුදෙනු, ඔබගේ ආදරය සම්බන්ධ තීරණ, රැකියාව සම්බන්ධ තීරණ සහ ගමන් බිමන් ආරම්භ කිරීමෙන් වැළකී සිටීම වඩා යහපත් වනවා. ඒ වගේම උදෑසන 9:06 සිට 10:40 දක්වා වන කාලයත්, සවස 2:46 සිට 4:34 දක්වා වන කාලයත් ඔබට තරමක් අභියෝගකාරී කාලයන් වනු ඇති. මෙම දිනේ ඔබට වඩාත් යහපත් කාලයන් ලෙස උදෑසන 4:27 සිට 5:13 දක්වා වන කාලයත්, උදෑසන 11:49 සිට දහවල් 12:39 දක්වා වන කාලයත්, සවස 2:20 සිට 3:10 දක්වා වන කාලය සහ සවස 6:29 සිට 6:52 දක්වා වන කාලය හැඳින්විය හැකියි. මෙම දිනය ඔබ ජයග්‍රහණය කිරීමට නම් ඉක්මනින් හදිසියේ ක්‍රියා කිරීම නොව සැලසුම් සහගතව විධිමත් ලෙස ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වනවා. සංසුන්ව කතා කළහොත්, නිර්මාණශීලීව ක්‍රියා කළහොත් සහ අවදානම් සහගත කාලයන් මගහැර ඔබගේ දිනේ කටයුතු ඉදිරියට ගෙන යාම මගින් ඔබට මෙම දිනය වඩා ප්‍රයෝජනවත් දිනයක් ලෙස ගත කිරීමට හැකියාව ලැබෙනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.